ඝාතනයට ලක් වෙච්ච එක සිරකරුවෙක්ගේ අම්මා කෙනෙක් ඕ පරල වගේ කිව්වා කාට අපරාධකාරය වුණත් මේ අපේ ලේ මේ අය අපරාධකාරයෝ කරේ පොලිසිය සහ හිටපු දේශපාලනක් මම හිතන්නේ ඒ අම්මගේ වේදනාව ඒ අම්මා කියපු තාම බරසාර සත්‍යයක් තමයි මම හිතන්නේ මේ ඛේද වාචකයේ පිටිපස්සේ තිබෙන්නේ. ඉතින් මේවා කොහොමද දේශපාලනයටත් සම්බන්ධ කරුණු නිසා ඒ ගැන දේශපාලන විවේචන ඉදිරිපත් කිරීම පිළිගන්න බැරි කමක් නැහැ. නමුත් අපි ඉතාමත්ම කනගාටු වෙනවා. ඒ වගේම හර්ෂණ ඇමතුමා නෙමෙයි ආණ්ඩුවක් විදියට අපේ කාලේදී මෙහෙම දෙයක් වීම පිළිබඳව අපි තුල විශාල කම්පනයක් තිබෙනවා ගරු සභාපතිතුමනි. මොකද ඔබතුමා දන්නවා මේ සිරගවල් වල මේ ඇතිවෙච්ච සිද්ධිය මං හිතන්නේ විශාල කම්පනයක් නොවිය යුත්තක් සහ අනාගතයේදී වළක්වාලිය යුත්තක්. නමුත් ඒ අතරම ගරු කතානායකතුමනි සිද්ධි අපි බන්ධනාගාර කැරලි කියන ඒවා ලෝකෙ පිළිගත් කැරලි වර්ගය. ඒතර බන්ධනාගාර කැරලි වර්ග ගණනාවක් තිබෙන්න පුළුවන්. නමුත් ලෝකෙ පිළිගත් වර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි ඒ බන්ධනාගාරයේ සිරකරුවන් අතර ඇති වෙන කැරලි. ප්‍රිසන් රයිට්ස් කියවම ඒක ලෝකෙ පුරාම තියෙන දෙයක්. ඒකට හේතු තිබෙනවා. යකඩ නැතිකම වෙන ප්‍රශ්න කවුරුත් ඉන්නේ නැත්නම් පීඩනයක ඊට අමතරව දැන් අපේ ලංකාවේ නම් මම හිතන්නේ ඇමතුමා කිව්වා රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයේ පිළිබඳව මේ වගේ විශාල කරුණු තිබෙනවා. ඒත් ලංකාවට ආවොත් අපි බලන්න ඕන ලංකාවේ සිරකරුවන් සම්බන්ධ ගැටලු රාශියක් ඇති වෙලා තිබෙනවා. අපි ගත්තොත් එහෙම 83 කළු ජූලියේ ගරු සභාපතිතුමනි කළු ජූලියේදී කුට්ටුමණී ඇතුළු සිරකරුවන් 35 දෙනෙක් ඝාතනය කළා. ඊට පස්සේ ආයි දවස් කිහිපයකට පස්සේ දවස් 18ක් 53ක් ඝාතනය කළා. ඒක පැහැදිලිවම සිරකරුවන් තුලින් වෙච්ච දෙයක් වුණාට ඒක පැහැදිලිවම ගේට්ටු අරලා දීලා ඒක ඒ වෙලාවේ 83 පාලනය කරපු ආණ්ඩුවේ දේශපාලන උමනාවක් තිබුණා දෙමළ ජනතාවට එරෙහිව තමන්ගේ මර්ධනය මුදා හරින්න. ඒ වැඩපිළිවෙලේ කොටසක් ලෙස තමයි කුට්ටුමණී ඝාතනය. ඒක නිකන් අර කොලොම්බියාවේ හරි බ්‍රසීලයේ හරි කොහේ හරි සිද්ධ වෙන ප්‍රිසන් රයිට් එකක් වුණාට ඒක සම්පූර්ණ දේශපාලන නායකත්වය ඇතුළේ සිද්ධ වෙච්ච දෙයක්. ඊට පස්සෙත් ලංකාවේ සිරකවල වල ගැටලු ඇති වෙලා තිබෙනවා. ගැටුම් ඇති වෙලා තිබෙනවා. ඒ සෑම දෙයක් මෙහෙම නෙමෙයි. අපි දන්නවා අපේ පක්ෂෙත් මෙතන නායකයෝ රාශියක් ඉන්න විවිධ හේතු මත දේශපාලන කරුණු මත සිරගත කර අපේ ගලපති මන්ත්‍රීතුමා හිටියනම් කියයි. රඳවුම් කඳුරු වල කොහොමද කකුල් කැඩුවේ කියලා දේශපාලන මැදිහත් වීමයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුකාරය. ඒ නිසා සිරකවල වල සිද්ධ වෙන සිරකරුවන් අතර ගැටුම් ඇති වෙනවා එක. අනිත් එක තමයි දේශපාලන මැදිහත් වීම මත සිරකරුවන් අතර ගැටුම් ඇති කරනවා නැත්නම් බන්ධනාගාර නිලධාරීන් යොදාගෙන පහර දෙනවා. අපි ඒ ඉතිහාසයෙන් ඊටාම වර්තමානට આવොත් මෑතක සිද්ධ වෙච්ච එක තමයි වැලිකඩ බන්ධනාගාරයේ ගැටුම. දැන් ඔබතුමා දන්නවා ගරු සභාපතිතුමනි ඔබතුමා මහාචාර්යවරයෙක් මතු පිටින් පේන දේ සත්‍ය නම් විද්‍යාවක් අවශ්‍ය නෙමෙයි කියලා දාර්ශනිකයෝ කියලා. මතු පිටින් පේන්න තියෙන දේ සත්‍ය නම් විද්‍යාවක් ඕනේ නැහැ. එතකොට දැන් මතු පිටින් බැලුවම ඔව් ගෝඨාභය රාජපක්ෂ කාලෙත් මහින්ද රාජපක්ෂ කාලෙත් විවිධ ජයජයවර්ධන කාලෙත් මොනවාද බන්ධනාගාරවල ගැටලු ඇති වෙලා ගැටුම් ඇති වෙලා මිනිස්සු මැරලා තිබෙනවා. මේ යුගයේ එතන ගැටුමක් ඇති වෙලා මැරලා තිබෙනවා. ඒතර මතු පිටින් බැලුවම මේවා බන්ධනාගාරය තුළ වෙච්ච මිනිමරුන් නැත්නම් ගැටුම් තමයි. හැබැයි මේකේ පැහැදිලි වෙනසක් තිබෙනවා. ඒක නිකන් මතු පිටින් මෙහෙම සමාන කරන්න පුළුවන් වුණාට බන්ධනාගාරය තුළ ගැටලු කියලා කුට්ටුමණී මැරුවේ කොහොමද කියන එක මේ රටේ ලියලා තියෙනවා. ඔප්පු කරලා තිබෙනවා. දේශපාලන මැදිහත් වීම මත වෙච්ච. ඊට පස්සේ අපිට තෙලවල බන්ධනාගාරය ඇතුළු 80 ගණන් වල කොහෙද බූස්ස මේවයි පහර දීලා අතපය කැඩුවේ. ඒ වගේම මම නම කියන්නේ නූර දිස්ත්‍රික්කේ හිටිය බන්ධනාගාර බාර ඇමති කෙනෙක්. මම දැන් රෑ දෙකට තිරගෙදර ඇතුළට ගිහිල්ලා තමන්ගේ මොකක් හරි කෙනෙක් මම නම කියන්නේ මම දන්නේ නැති නිසා අපි දන්නවා යාගේ යාළුවා හිටපු ගෑනුව එක්ක ගිහිල්ලා කොහමද සිරකරුවෝ දනගස්සලා වෙඩි තියලා මැරුවේ නැතුණාට ඒවා කරේ කොහොමද? ඒ වගේම වැලිකඩ බන්ධනාගාර සිද්ධිය ගත්තොත් පැහැදිලිවම ගත්තොත් අපි දන්නවා නිශ්චිත වශයෙන් සිරකරුවෝ 27ක් මැරුවා. එක පෙළ ගස්සලා දනගස්සලා වෙඩි තියපු දෙයක්. ඒක දේශපාලන මැදිහත් වීම මත හමුදා පොලිසිය යවලා කරපු දෙයක්. ඒක මුළු ලෝකේ පුරාම සාකච්ඡා වෙලා. ඒ නිසා පළවෙනිදම තේරුම් ගන්න ඕන දේ තමයි දැන් මේක දේශපාලන වශයෙන් සමාන කරන්න යාම සහ මුලින්ම වැරදි.